මම ආවේ පෙරියට දෙකට විතර ආවේ පාන්දර සන්තෝෂයෙන් මේක පටන් කරපු එකට ජනාධිපතිතුමාටත් මේ මහා සංඝරත්නයටත් ජීවන මන්ත්‍රයට ස්තුති කරන්න වෙනවා. පහසුකම් මන්ත්‍ර තිබ්බා. මේ වොෂ්රූම් මේ මන්ත්‍ර තියෙනවා. සන්තෝෂයකන. මම ආවේ අලවතුකුටේ ඉඳන් මයිත් එක්ක සමාජික 8 දෙනෙක් ආවා. අපි දවස් 3කට උඩදී රෑ 11ට විතර තමයි ආවේ. පොලිමට ආවා. කටුකස්තට පාලමට කිට්ටුවෙන් තමයි අපි එතනින් ආවේ. නමුත් ඊයේ 17 වෙනිදා රෑ පහන් කරලා උදේ 18 වෙනිදාට සවස් 3:00ට පටන් ගත්ත එක 5:00ට තමයි මෙතෙන්ට ඉවර වුණේ. ඉවරලා අපි ඉතින් ඊයේ රාත් පහන් කළා අද හිටියා. දානශාලාවකුත් පවත්වාගෙන ඒකත් හොඳයි. මේක VIP ඒ වගේ නැති එක ගොඩක්ම හොඳයි. අපිට සන්තෝෂයි මේ අවුරුදු 16කට පස්සේ තමයි මේ වගේ දෙයක් උනේ. රටට හොඳක් වෙන්න නම් මේ වගේ මේ හොඳ ජනාධිපති පහළ වෙන්න ඕනේ ලංකාවට. ඇත්තටම මේක හොඳ අවස්ථාවක්. මම කතෝලිකයෙක්. මම කතෝලිකයෙක් කියලා මේකට ආවේ මේක මහ අවස්ථාවක් හින්දා අවුරුදු 16කින් බලන්න නිසා මේ දැන් තියෙන රජයේ මේ කරන ක්‍රියාවලිය සහ මේ දෙන අවස්ථාව මේ මහ ජනතාවට අගය කොට සැලකනවා. ගොඩක් පිං මේ කරන වැඩේ. ඇත්තටම මම ලංකාවේ වැඩ කරන රුසියාවේ වැඩ කරන කෙනෙක්. අපේ මිනිස්සුන්ගේ ඇටිටියුඩ්ස් තමයි හැදෙන්න ඕන. අපේ මිනිස්සු හැදෙන්න ඕන. රටේ ඉහළ පුටු නෙමෙයි හැදෙන්න ඕන. මේ මෙතන ඉන්න මිනිස්සු. මිනිස්සුන්ගේ කාම් ඇන්ඩ් ක්වයිට් ලෝයල්ටි එක හැදෙන්න ඕනේ. නැත්තම් මේ සමාජය කවදාවත් ගොඩ ගන්න බෑ. අපේ මතු අනාගතේට ගොඩ එන්නත් බෑ. අපි හැදෙන්න ඕනේ.